එලවල් වලින් පස්සේ ඔයා මොනවද කරන්න හිතාගෙන ඉන්නේ කියලා කවුරු හරි ඔයාලගෙන් ඇහුවොත් ඔයාලා ගොඩාක් දෙනෙකුගෙන් මෙන්න මේ වගේ උත්තර ටිකක් ලැබෙයි. මං කැම්පස් යන බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඊළඟ වතාවේ ආපහු එලවල් කරන්න හිතාගෙන ඉන්නවා. කෝස් එකක් ඩිප්ලෝමා එකක් බාහිර උපාධියක් ට්‍රේනින් එකක් කරන්න හිතාගෙන ඉන්නවා. ජොබ් එකකට සෙට් වෙනවා. ෆෝසස් යන්න බලාගෙන ඉන්නවා. මගේම කියලා බිස්නස් එකක් පොඩිවට පටන් ගන්නවා. තාත්තගේ බිස්නස් එකට සම්බන්ධ වෙනවා. රට යන අදහසකුත් තියෙනවා. තාම මොකුත් ස්ථිර අදහසක් නැහැ. මේ තමයි ඔයාලා බහුතරයක් දෙන උත්තර ටික. හරි මම මෙහෙම කිව්වොත් ඔයාලා කැම්පස් ගියත් පාඨමාලාවක් හැදෑරුවත් රසාවකට ගියත් ව්‍යාපාරයක් කළත් ඒ හැම දෙයක් ඇතුළෙම ලොකු තරංගයක් තියෙනවා. ඔයාට අනෙක් අය එක්ක වගේම ඔයාට ඔයා එක්ක තරංග කරන්න සිද්ධ වෙනවා. මේ තරංගකාරී පරිසරයේ සීමිත අවස්ථා ටිකක් වෙනුවෙන් අසීමිත පිරිසක් ඉදිරිපත් වීම නිසාම නිසකවම ඉදිරියට යන වඩාත්ම ආකර්ශනීය සහ හැකියාව වලින් සන්නද්ධ ප්‍රායෝගික මිනිස්සු. මේකට අවශ්‍ය වන්නේ දැනුමට එහාගේ නව දැක්මක් සහිත යහපත් ආකල්ප කුසලතා පිරුණු එවැනි ජව සම්පන්න තරුණයන් සහ තරුණියන්. ඉතින් මේ සියල්ල කිසි දිනක ඔයා ලබන මේ සම්ප්‍රදායික අධ්‍යාපනය ඇතුලේ පමණක් ලබන්නට නම් බෑ. ඒ වෙනුවෙන් ඔයා යම් සුවිශේෂී පුහුණුවක් ලැබිය යුතුම වෙනවා. ආහස උසට තියෙන ඔයාගේ බලාපොරොත්තු පහසුවෙන් ඉක්මනින් සහ තරඟකාරී විදියට ඉෂ්ට කරගන්න පුළුවන් වෙන්නේ අන්න ඒ වටිනා පුහුණුව තුලින් පමණයි. ඔයා කොයිතරම් දක්ෂ වුණත් සහතික මිටියක් තිබුණත් අද සමාජයට අවශ්‍ය තරුණයා තරුණිය ඔයාගේ ඇඟ ඇතුලේ නැත්තම් ඒ සියලු සුදුසුකම් නිෂ්ඵල වෙනවා. අන්න ඒ නිසා තමයි ගොඩක් සහතික නැති අත්දැකීම් නැති සමහර පුද්ගලයෝ ඒ වගේ බොහෝ දේවල් තියන අයට වඩා සමාජ වේගෙන් ඉස්සරහට යන්නේ. සම්මුඛ පරීක්ෂණයකදී ඔයාගේ සහතික වලට අමතරව කණ්ඩායමක් විදිහට වැඩ කිරීමේ කුසලතාවය, අභියෝග වලට මුහුණ දීමේ හැකියාව, පුද්ගල සංනිවේදනය, පීඩාකාරී සහ ආතති පරිසර තත්ත්වයන් එක්ක කාර්යක්ෂම විදිහට වැඩ කිරීමේ හැකියාව, ආකල්ප සහ විවිධ කුසලතාවයන් මනිනවා. ඔයා මේ ගැන දන්නේ නැත්තම්, මේ ගැන ඔයාට අවබෝධයක් පුහුණුවක් නැත්තම් ඔයා පැහැදිලිවම ප්‍රතික්ෂේප වෙනවා. සරසවි ජීවිතය ඇතුලේ පවා සාර්ථක විදිහට තමන්ගේ අධ්‍යාපනය හැදෑරීමට මෙන්න මේ අමතර පුහුණු ගොඩාක් වැදගත් වෙනවා. කැම්පස් වල බැච් ටොප් සහ ඉහළ මට්ටමේ දක්ෂතා දක්වන්නේ පොතේ ගුරන්නන් නෙවෙයි. මෙවැනි විවිධ හැකියාවන් තියෙන ශිෂ්‍යෝ බව බොහෝ විද්වතුන්ගේ මතය. ඉතින් අන්න ඒ සියල්ල පෙරදරි කර ගනිමින් උසස් පෙළ විභාගයෙන් පස්සේ කුමන ආකාරයේ සමාජයකට ඔයා පිවිසුණත් ඔයා වෙනුවෙන් තමයි අපි මේ අපූර්ව ප්‍රායෝගික රසවත් වැඩපිළිවෙල සංවිධානය කළේ. ඒ තමයි අපේ IUHS කැම්පස් එක මගින් ඔයා වෙනුවෙන්ම නිර්මාණය කරපු Master in Leadership Team Building and Soft Skill Development Program. එහෙම නැත්නම් MLTS පාඨමාලාව. මේක තවත් එක සම්ප්‍රදායික පාඨමාලාවක් නන් නෙමෙයි. දේශන ශාලාවලට හිර වෙලා පොත් සටහන් සහ විභාග සටහන් වලින් පමණක් දැනුම මනින නීරස එකක් නන් නෙවෙයි. මේ පාඨමාලාව ඇතුලේ 60%කට වඩා තියෙන බාහිර ක්‍රියාකාරකම්. එහෙම නැත්නම් ඇක්ටිවිටීස්. ඒ වගේම විවිධ වැඩමුළු විදිහට සංවිධානය වෙච්ච ගොඩක් ප්‍රායෝගික රසවත් අභ්‍යාස සහිත ඉගෙනුම් කරන. ඒ වගේම මේ පාඨමාලාව සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රාජ්‍ය සහ පුද්ගලික අංශවල සේවකයෝ විශාල ප්‍රමාණයක් පුහුණු කරන ලබන අති දක්ෂ උපදේශක මණ්ඩලයක් පහ වෙනුවෙන්ම කැප වෙලා සේවය ලබා දෙනවා. ඒ වගේම ඔයාගේ ජීවිතේ ඉතාම යහපත් විදිහට අභියෝගාත්මක වෙනසකට ලක් කරන්න ඒ හැමෝම නිරතුරුවම අප කැප වෙලා වත් එක්ක බොහොම සහයෝගයෙන් වැඩ කරනවා. නුගේගොඩ සැසිප් සහ IUHS කැම්පස් යන ආයතනයන්හි මුල්පුට හෝබවන දශක 3කට අධික අත්දැකීම් බහුල භෞතික විද්‍යා දේශකවරයෙකු ලෙස ශ්‍රී ලංකාවේ සිසුන් අතර ඉතාම ජනප්‍රිය වූ අමිත් පුසැල ගුරුතුමාණන්ගේ ඍජු අධීක්ෂණය සහ මඟ පෙන්වීම යටතේ මෙම පාඨමාලාව පවත්වනු ලබන අතර එහි ගුණාත්මක බව සහ ප්‍රායෝගිකත්වය ඉතාම ඉහළින් පවත්වා ගැනීමට නිරතුරුවම අප කැප වී සිටිනවා. මෙම පාඨමාලාව තුළින් යහපත් ආකල්ප, නායකත්ව කුසලතා, කණ්ඩායම් හැසිරවීම, කාල කළමනාකරණය, ගැටලු නිරාකරණ කුසලතාවය, නිර්මාණශීලී කුසලතාවය, අනුවර්තන කුසලතා සහ චිත්තවේග පාලනය වැනි දරුවන්ට ඉතාම වැදගත් ක්ෂේත්‍ර ආවරණය කිරීම සිදුවනවා. උසස් පෙළින් පසුව ප්‍රතිඵල ලැබෙන තෙක් ඔබ ගෙවන කාලය ඉතාම ඵලදායී ජීවිත ආයෝජනයක් ලෙස යොදවන්නට ඔබට අවශ්‍ය නම් ඒ සඳහා මේ පාඨමාලාවට සම්බන්ධ වීම ඔබ ගන්නා ඉතාම නිවැරදි තීරණය බවට පත්වනවා. අද කාලේ ගොඩක් ප්‍රෝග්‍රෑම්ස් තියෙනවානේ. ඒ ලෙවල් ඉවරුණා විතරයි ආයෙමත් මේ තකහනේ තව මේ කෝස් අනම්මනම් ප්‍රෝග්‍රෑම් එකක් කියලා අපිට හිතනවානේ. මට පෞද්ගලිකව හිතනවා. ඇවිල්ලා මම්ම තීරණය කරේ ප්‍රෝග්‍රෑම් එක සාර්ථකව ඉවර කරපු එකකින් විතර දන්නවා to the point. ඒ ඔක්කොම මොඩියුල් ටික අපිට කම්ප්ලීට් කරා. ඉතින් මම කියන්නේ ඇවිල්ලා උඹලා try කරලා බලන්න. උඹලා තීරණය කරන්න එනවද නැද්ද කියලා. ඇත්තටම MLTS ප්‍රෝග්‍රෑම් එක කියලා කියන්නේ ශිෂ්‍යයෙක්ගේ නායකත්ව කුසලතා සහ මෘදු කුසලතා සඳහා ලබා දෙන විධිමත් පුහුණුවක්. ඉතින් මෙතනදී ඔයගොල්ලන් වෘත්තීය හෝ වේවා අධ්‍යාපන කටයුතු වලදී කොහොමද නායකත්වය මෙහෙවන්නේ කියන එක
ගැන ඉගෙන ගන්න ඔබේ අදහස් හරියට මිනිස්සුන්ට දැනෙන ඉදිරිපත් කරන්නේ කොහොමද කියන එක ඔයගොල්ලන්ට නායකත්ව කුසලතා වර්ධනය කරගන්න පුළුවන් හොඳ ප්‍රෝග්‍රෑම් එකක් කියලා අතට මට කියන්න දෙන. අණ්ඩායම් හැදීමෙන් කොහොමද වැඩ කරන්නේ කියන එක ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න මේක හොඳ තෝතැන්නක් වුණා. ඉතින් අපි සමාජයේ සමග ගැටිලා මේ මිනිස්සුත් එක්ක ගොඩක් වැඩ කරලා ලොකු අත්දැකීමක් ලබා ගත්තා. මේ පාඨමාලාව මට ලොකු උපකාරයක් වුණා මගේ නායකත්ව ගුණාංග වර්ධනය කරගන්න. ජීවිතේ ලොකුම අත්දැකීමක් ලැබපු ස්ථානයක්. We had a great experience. We learned a lot. පාසලෙන් ගෙදරින් හෝ යුනිවර්සිටි ආයතනයකින් නොලැබෙන තරමේ නායකත්ව පුහුණුවක් ලැබිලා තියෙනවා. මගේ දියණිය විශ්මි ගුණසේකර ඇය ඉස්සර හරිම ලැජ්ජාශීලී ඉදිරිපත් වීම අඩුයි ඇයගේ. ඉතින් ඉතාමත් සාධාරණ මුදලක් යටතේ මාස 4ක් වගේ පුංචි කාලයකදී අංග සම්පූර්ණ ජාත්‍යන්තර මට්ටමේ විෂය නිර්දේශයක් එක්ක ඔයාව සාධනීය ජීවිත වෙනසකට බඳුන් කරන්න ඒගොල්ලෝ සුහදව කාර්යක්ෂමව අවංකව මේ පුංචි කාලය ඇතුලේ ඔයත් එක්ක අපකැප වෙලා වැඩ කරනවා. ජීවිතේ දිනන බොහෝ බරසාර දේවල් අප සතුව තිබුණත් අත්‍යවශ්‍යම මේ පුංචි වටිනා දේවල් ටික අපි ගොඩක් දෙනෙකු සතුව නැති නිසාම අපිට තරම් ගොඩක් බරසාර දේවල් නැති පිරිසක් අපිව පහු කරලා යන හැටි ඔයා කවදා හරි දැකලා තියෙනවද? ඔයා මෙතෙක් හිතපු නැති මේ දේවල් සහ තවත් ගොඩාක් දේ ඔයාගේ ජීවිතයට එකතු කර ගැනීම වෙනුවෙන්ම ලැබෙන මේ වටිනා අවස්ථාව පැහැර හරින්න එපා. ජීවිතේ දකින්න විඳින්න වෙනස් විදිහට හොඳම රිද්මයකට නිබද්ධ ජයග්‍රහණයට MLTS සමගින්